ගොඩක් කාලෙකට පස්සේ අද බං ආසම කෑමක් කන්නයි යන්නේ. මට හම්බුණා දෙල් ගෙඩියක්. ඉතින් දෙල් එකට දාන නිවිති කොළ හෙව්වා, නැත්තම් ඇලුමක් හදන්න කතුරු මුරුංග හෙව්වා. ඒ දෙකම හම්බුනේ නෑ. ඊට පස්සේ අපි තීරණය කළා ගොටුකොළ සම්බෝල හදන්න. මේ තියන්නේ අපි තාත්තිගේ ගොටුකොළ වගාව. ඉක්මනට මං අපේ දෙල් එක හදන්න ඕන කරන දේවල් ටිකක් ලෑස්ති කරගත්තා. මේ තියන්නේ අපේ දෙල් ටික. මේ තියන්නේ පොල්. ඇතිලියට දෙල් ටික දාගෙන තම්බ ගන්න පුළුවන් ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. ඊට පස්සේ කහ උළුවල් කුඩු පුටු රම්පේ මේ ටික ඔක්කොම දාගෙන ඉස්සෙල්ලාම අපේ දෙල් ටික තම්බ ගන්නවා. නෑම හොඳට මික්ස් කරලා වාල තියන්න ඕනේ. දැන් නම් ඔන්න අපේ දෙල් ටික හොඳට තම්බිලා. පොඩ්ඩක් ඇනලත් බලන්න එපයි. ඊට පස්සේ මං දෙසරේ තුන් සැරේ මිනික ගත්ත කිරි ටික දාගන්නවා. ඊට පස්සේ ලුණු 3-5 කලින් කපාගත්ත ලුණු සුදු ලුණු අවමිරිස් කරපිංචා සලාගත්ත අබෑටයි මේ ටික ඔක්කොම දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මද ගින්දරේ තමයි මේ කරි එක දැන් හදාගන්න ඕනේ. ඔන්න දැන් ඒකත් ගානට ඇවිල්ලා තියෙන්නේ. කිරි දානවා. ඊට පස්සේ ආයෙත් නෑම හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ බලන්නකෝ ලස්සනට උකුට තියෙන හැටි. ඔන්න දැන් නම් අපේ දෙල් එක හදාගෙන ඉවරයි. අම්මා දැන් නම් පුදුම සූදානම් තියන්නේ. පිස්සු හැදලවා. ඉක්මනට අනිත් ඒවා ටිකත් හදාගන්න ඕනේ. නම් කනකම් ෆීලක් නෑ. මේ අපි තාත්තිගේ ගොටුකොළ. ඔන්න මේක තමයි බබාට තියෙන අමාරුම වැඩේ. tada! අද අපේ මෙනු එක. Today special day. මේ අපේ කලොල හැම සුබදුම. මේ තියෙන අපේ ගොටුකොළ. දැන් ඉතින් ඉක්මනට කමු. අපේ වීඩියෝ එක තාසනම් අපේ channel එක subscribe කරන්න.